අයිබෝවන් අද අපි එකතු වෙන්නේ ගණිතයේදී නැටුවම බැරි හරිම ප්‍රබල මෙවලම් කට්ටලයක් ගැන කතා කරන්න. ඒ තමයි වර්ගජ සමීකරණ සහ ශේෂ ප්‍රමේය. මේක නිකම්ම පාඩමක් නෙවෙයි. අපි මුලින්දලම පටන් අරගෙන ටික ටික අමාරුම ගැටලු උනත් විසඳන්න පුළුවන් මට්ටමටම යන ගමනක්. එහෙනම් අපි වැඩේට බහිමු. සමහර වෙලාවට එහෙම වෙනව නේද? ගානක් හදාගෙන යද්දී එක තැනක හිර වෙනවා. ඊට පස්සේ ඉස්සරහට යන්න විදියක් නෑ. ඇත්තටම මේ වෙලාවට ඕන වෙන්නේ ඒ ගැටලුව බින්දින්න හරියන මෙවලම විතරයි. ඉතින් අපි මේ මෙවලම් ටික එකින් එක එකතු කරගන්නයි මේ ලෑස්ති වෙන්නේ. හරි. එහෙනම් අපේ ගමනේ පළවෙනි නැවතුම තමයි බහුපද කියන්නේ. මේවා හරියට ලොකු ගොඩනැගිල්ලක මුල්ම ගඩොල් ටික වගේ. මේ බහුපද කියන දේ හරියටම අල්ලගත්තොත් ඊතුරු දේවල් හරිම ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්. එතකොට මොකක්ද මේ බහුපදයක් කියන්නේ? හරිම සරලයි. මේක x වගේ අකුරු, ඒ කියන්නේ විචල්‍යනුයි ඉලක්කම්, ඒ කියන්නේ සංගුණකයි එකතු වෙලා හැදෙන ප්‍රකාශනයක්. හැබැයි මෙතන තියෙනවා වැදගත්ම නීතියක්. ඒ තමයි මේක තියෙන්න පුළුවන් එකතු කිරීම, අඩු කිරීම, ಗುಣ කිරීම සහ ශ්‍රුණ නොවන බල විතරයි. ඒ කියන්නේ x වලින් බෙදීමක්වත් x වල ශ්‍රුණ බලයක්වත් තියන්න බෑ. ඔන්න බලන්න මේ උදාහරණ ටික. මෙතන බහුපද කිහිපයක් එක්කම ඒවායේ මාත්‍රය කියන දේත් දක්වලා කියනවා. මාත්‍රය කියන්නේ මොකද්ද? ඒ තමයි බහුපදයේ තියෙන x වල ලොකුම බලය. බලන්න x වර්ග සින 4x වල නම් ලොකුම බලය 2. ඉතින් මාත්‍රය 2යි. මේ මාත්‍රය කියන වචනේ හොඳට මතක තියාගන්න අපිට ඉස්සරහට මේක ගොඩක් වැදගත් වෙනවා. හරි. දැන් බහුපදයක් කියන්නේ මොකද්ද කියලා පැහැදිලි නේද? එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නට යමු. එක බහුපදයක් තවත් බහුපදයකින් බෙදුවම මොකද වෙන්නේ? අන්න ඒ කියන්නේ තමයි අපි ඊළඟට බලන්න යන්නේ. මෙන්න තියෙන්නේ බහුපද දීර්ඝ බෙදීම. මේක හරියට අපි පොඩි කාලේ ඉලක්කම් බෙදපු විදියම තමයි. හැබැයි මෙතන බෙදන්නේ පද. පළවෙනි පදයේ බෙදනවා, එන උත්තරින් ආපහු ගුණ කරනවා, ඊට පස්සේ අඩු කරනවා. ওই විදිහට දිගටම කරගෙන ගියාම අපිට ලබ්ධයයි ශේෂයයි දෙකම හොයාගන්න පුළුවන්. හැබැයි ඉතින් මේක ටිකක් වෙලා යන කම්මැලි හිතෙන වැඩක් නේද? අර කලින් කරපු දීර්ඝ බෙදීම හරිම වෙහෙස කරයි නේද? විශේෂයෙන්ම අපිට ඕන වෙන්නේ ශේෂය විතරක් නම් ඒ ඔක්කොම කරන්න එක අපරාධයක් වගේ. වාසනාවකට ඒකට හරිම දක්ෂ, හරිම වේගවත් කෙටි ක්‍රමයක් තියෙනවා. අපි ඒකට කියනවා ශේෂ ප්‍රමේයය කියලා. මේ ශේෂ ප්‍රමේයයෙන් කියන්නේ හරිම සරල. ඒත් ඇදහිය නොහැකි තරම් ප්‍රබල දෙයක්. f of x කියන ඕනෑම බහුපදයක් x - a වලින් බෙදනකොට එන ශේෂය හොයාගන්න අර දීර්ඝ බෙදීම කරන්න ඕන නෑ. කෙලින්ම ඒ බහුපදයේ x තියෙන තැනට a කියන අගය ආදේශ කරාම ඇති. එන උත්තරය තමයි ශේෂය. හරි. දැන් බලමු මේක ඇත්තටම වැඩ කරනවද කියලා. අපි f of x = x³ + 6x + 10 කියන බහුපදය x - 3 න් බෙදලා ශේෂය හොයමු. ප්‍රමේයයට අනුව නම් අපි කරන්න ඕනේ එකම දේ x වෙනුවට 3 ආදේශ කරන එක විතරයි. මෙන්න බලන්න ප්‍රතිඵලය. x ට 3 ආදේශ කරලා f of 3 ගණනය කරාම උත්තරය එනවා 55ක්. අන්න ඒක තමයි ශේෂය. අර දීර්ඝ බෙදීමේ එකම පියවරක්වත් අපිට කරන්න වෙන්නේ නැහැ. හිතන්නකෝ මේක කොච්චර ලේසිද, කොච්චර කාලයක් ඉතුරු කරනවද කියලා. හොඳයි. දැන් අපි ලෑස්ති අපි මෙවලම් කට්ටලේ තියෙන ප්‍රබලම වටිනාම ආයුධය ගැන කතා කරන්න. ඒ තමයි වර්ගජ සමීකරණ විසඳීම. මේක ඕනෑම ගණිත ගැටලුවකදී අපිට උදව්වට යන ප්‍රධානම මෙවලමක්. අපි හැමෝම දන්න ඒ ප්‍රසිද්ධ වර්ගජ සූත්‍රය නිකම්ම අහසින් පාත්තුණු එකක් නෙවෙයි. ඒක පිටිපස්සේ ලස්සන කතාවක් තියෙනවා. වර්ගපූර්ණය කියන වීජීය ක්‍රමය පාවිච්චි කරලා පියවරෙන් පියවර ගොඩනගලා තමයි මේ විශ්වීය සූත්‍රය නිර්මාණය කරලා තියෙන්නේ. මෙන්න තියෙනවා ඒ විශ්වීය යතුර වර්ගජ සූත්‍රය. ax වර්ග ධන bx ධන c සමානයි බිඳුව කියන ආකාරයේ ඕනෑම ඕනෑම වර්ගජ සමීකරණයක මූල, ඒ කියන්නේ විසඳුම් හොයාගන්න මේ එකම එක සූත්‍රය හොඳටම ඇති. හරි. දැන් බලමු වීජගණිතයයි ජ්‍යාමිතියයි අතර තියෙන පුදුම සම්බන්ධයක් ගැන. සමීකරණයක් විසඳන්නේවත් නැතුව ඒකේ ප්‍රස්ථාරය කොහොම වෙයිද කියලා අපිට අනාවැකියක් කියන්න පුළුවන්. ඒකට අපිට උදව්වට එන්නේ විවේචකය කියන සංකල්පය. මොකද්ද මේ විවේචකය? එහෙමත් නැත්නම් ඩෙල්ටා කියන්නේ. මතකද අර වර්ගජ සූත්‍රයේ වර්ගමූල ලකුණ ඇතුළේ තිබුණු කොටස? අන්න ඒක තමයි b වර්ග ඍණ 4ac. මේ පුංචි ප්‍රකාශනයේ අගය මුළු සමීකරණයම විසඳන්නේ නැතුව ඒකේ මූල මොන වගේද කියලා අපිට කල් තියාමම කියනවා. මේ වගුවෙන් මේ කතාව හරිම පැහැදිලි. ඩෙල්ටා අගය ධන නම්, ඒ කියන්නේ බිඳුවට වඩා වැඩි නම් වෙනස් තාත්වික මූල දෙකක් තියෙනවා. ඩෙල්ටාගේ බිඳුවටම සමාන නම් තියෙන්නේ එකම එක පුනරාවර්තනය වන මූලයක්. හැබැයි ඩෙල්ටා ශ්‍රුණ වුණොත්
අපිට තාත්වික මූල ලැබෙන්නේ නැහැ. ඒවට අපි කියනවා සංකීර්ණ මූල කියලා. මෙන්න මේක තමයි මේ කොටසේ තියෙන ලස්සනම දේ. අර අපි වගුවේ ඉලක්කම් වලින් දැකපු දේ ඇත්තකම ප්‍රස්ථාරයක පේන්නේ මෙහෙමයි. ඩෙල්ටා ධන නම් ප්‍රස්ථාරයේ x අක්ෂය තැන් දෙකකදී කපනවා. ඩෙල්ටා බිඳුව නම් ප්‍රස්ථාරයේ x අක්ෂය එකම තැනකදී ස්පර්ශ කරලා යනවා. ඩෙල්ටා ශ්‍රිණ නම් ප්‍රස්ථාරයේ x අක්ෂයට කිසිම සම්බන්ධයක් නැතුව උඩින් හෝ යටින් යනවා. හොඳයි. දැන් අපි මේ ගමනේ අවසාන සංකල්පය දිහා බලමු. ඒ තමයි වර්ගජ සමීකරණයක තියෙන සංගුණක. ඒ කියන්නේ A, B සහ C කියන ඉලක්කම් සහ ඒකේ මූල අතර තියෙන හරිම අපූර්ව ගැඹුරු සම්බන්ධතාවය. මේ බලන්නකෝ මේක කොච්චර සරලද කියලා. වර්ගජ සමීකරණයක මූල දෙක ඇල්ෆා සහ බීටා නම් ඒ මූල දෙක එකතු කරාම එන උත්තරේ හැමතිස්සෙම ශ්‍රුණ B බෙදීම Aට සමානයි. ඒ වගේම මූල දෙක ගුණ කරාම එන උත්තරේ හැමතිස්සෙම C බෙදීම Aට සමානයි. සමීකරණය විසඳන්නේවත් නැතුව මූල ගැන මේ තොරතුරු අපිට කෙලින්ම දැනගන්න පුළුවන්. මේ සම්බන්ධය කොච්චර ප්‍රබලද කියනවනම් අපිට මේක අනිත් පැත්තටත් කරන්න පුළුවන්. කවුරු හරි අපිට මූල දෙකේ එකතුවයි ගුණිතය විතරක් දුන්නොත් ඒක පාවිච්චි කරලා මුල් වර්ගජ සමීකරණයම ආපහු ගොඩනගන්න පුළුවන්. මේකෙන් පේනවා මූල සහ සංගුණක අතර තියෙන නොබිදෙන සම්බන්ධය. ඉතින් දැන් මේ ගණිත මෙවලම් කට්ටලය ගොඩක් බලවත්. අපි ඉගෙනගත්ත දේවල් නිකම්ම සමීකරණ විතරක් නෙවෙයි මේවා තමයි අහසට විදින රොකට් එක ගමන් මඟ පාලමක් නිර්මාණය කරන වක්‍රය ව්‍යාපාරයක ලාභය උපරිම කරන ලක්ෂ්‍ය තීරණය කරන යතුරු. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ බලය යොදාගෙන අපි විසඳන්නේ මොන ගැටලුවද? ගණිතය කියන්නේ අපේ ලෝකයේ තේරුම් ගන්න භාෂාවක්. දැන් මේ භාෂාවේ තවත් වචන කිහිපයක්ම අපේ වචනමාලාවට අලුතෙන් එකතු වෙලා තියෙනවා.